ඔව් ආයුබෝවන් සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අදත් කතා කරන්නේ මේ අර කලින් කරපු වීඩියෝ එකේම දෙවෙනි කොටසක් විදිහට තමයි කතා කරන්නේ. මේ පික්මි සහ මේ ඇතුළත් වෙන ටැක්සි ඇප් සඳහා Uber ආයතන එක්ක ඇති තිබුණු මේ ප්‍රශ්නේ පිළිබඳව දැන් මේ පික්මි ආයතන පික්මි කියන සමාගම විසින් මේ මුළු ලංකාව පුරාම තමන්ගේ බිස්නස් එක වර්ධනය කර ගැනීම උදෙසා යම් උපක්‍රමශීලීව මේ අවතීර්ණ වෙලා තිබෙන බව පැහැදිලි. හරි ඒ පික්මි කියලා කියන්නේත් ඇත්තටම ලංකා මං බිලියන ගානක වසරකට බිලියන 10ක් විතර මේ ආදායමක් ගන්න විශාල කම්පැනි එකක්. මේ කම්පැනි එකට කිසිම ටැක්සියක් නැහැ. කිසිදු තමන්ගේ ටැක්සියක් නොමැතිව ටැක්සි ව්‍යාපාරයක් කරගෙන යන තාක්ෂණය උපයෝගී කරගෙන තාක්ෂණික කම්පැනියක් තාක්ෂණික සමාගමක් විදිහට රෙජිස්ටර් වෙච්ච කම්පැනි එකක්. මේක ටැක්සි දුවන ආයතනයක් කම්පැනි එකක් විදිහට නෙමෙයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ තාක්ෂණික සේවා සපයන ආයතනයක් විදිහට. ඒවටත් එතකොට අර ප්‍රශ්නත් අඩු නිසා තමයි ඒගොල්ලෝ ඒක නීති අනුකූලව මම හිතන්නේ එහෙම රෙජිස්ටර් වෙලා තියෙන්නේ. දැන් මේ හයර් දුවන සමාගමක් විදිහට උනොත් හයර් වාහන අවශ්‍යයි, ඊට පස්සේ සේවකයෝ ඉන්න ඕනේ, ඒතකොට ඒගොල්ලන්ට පඩි මොන හරි එහෙම ගෙවන්න වෙනවා. ඊට පස්සේ EPF ETF ගැන මේ කිසි දෙයක් නැහැ. හරි සරලයි. තාක්ෂණික සපයන ආයතනයක් විදිහට මේක බිලියන ගානක ආදායමක් ලබනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ තාක්ෂණික සපයන ආයතනයක් විදිහට නෙමෙයි. මේ මොකද ටැක්සි සේවා මේ සපයන ආයතනයක් විදිහට තමයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සේරම දේවල් මේ පික්මි එක කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම වාහනයක්වත් නැති නිසා තමයි. පික්මි කම්පැනිය තමන්ගේ වාහන දිවෙව්වනම් මේ ගණන් වලට දුවවන්නේ නැහැ. මේක තමයි මේකේ තියෙන ප්‍රධානම පොයින්ට් එක. තමන්ගේ වාහනයක් තියෙනවා නම් තමන් ඒව සර්විස් කරන්න ඕන, තමන්ගේ ටයර් මේව දාන්න ඕන, ඊට පස්සේ ඒ වාහනේ රැක බලා ගන්න ඕන, ඊට පස්සේ ඒවට තෙල් ගහලා ඉන්ධන යොදලා දුවන්න ඕන. ඒකට මෙන්න මේ ඊට පස්සේ රියදුරුව දාන්න ඕන. ඒකට මෙන්න මේවා කරනවා නම් මේගොල්ලෝ මේ ගණන් වලට දෙන්නේ නැහැ. මේ ගණන් වලට දෙන්නේ අනිත් අය ඒව කරන නිසා. එතකොට ගානට කිසි ප්‍රශ්නයක් නැහැනේ. Taman එකෙන් ගැලවිච්ච නිසා. දැන් මේකම තමයි මේ සහල් ප්‍රශ්නෙත්. සහල් ප්‍රශ්නෙත් දඩ්ඩි සිරසේන මේ කුඹුරුවවන් නැහැනේ. එයා මේ මොනවාද තෙල් ගහන්නෙත් නැහැ, ඊට පස්සේ ගොයන් කපන්නෙත් නැහැ, මේ වපුරන්නෙත් නැහැ, මොනවාද ජලය ඒවා පාරිමාර්ග ඒවා මොනවත් කරන්නෙත් නැහැ. ඒවා මුකුත් කරන්නේ නැහැ. 100ට ගන්න වී කිලෝ එකක් ඒගොල්ලෝ විකුණන්නේ 220ට 250ට. හරි. එතකොට ඒ සුද්ධ කරන්න විතරක් ඒගොල්ලෝ රුපියල් 150ක් විතර ගන්නවා. සුද්ධ කළා ඒ ටිකට. කියන්නේ ඒ කියන්නේ මේ තමන් නොකරන දෙයක් නිසා තමයි මේ එතකොට දැන් මේගොල්ලෝ ඉන්නේ අතරමැදියෝ විදිහට. මේ අතරමැදියෝ විදිහට ඉන්න නිසා මේගොල්ලන්ගේ බිස්නස් එක දියුණු කරගන්න, වර්ධනය කරගන්න මේගොල්ලන්ට අනිත් ඒවා වැඩක් නැහැ. ඒකයි මෙතන තියෙන මූලික දේ. ඒ කියන්නේ දැන් මේක තවත් සබන් කැටයක් තියෙනවානේ. දැන් සබන් කැටයක් දාද ඔය සබන් කැටයක් රුපියල් 15ක් විතර කොස්ට් වෙන්නේ. හැබැයි 15ක් විතර කොස්ට් වෙන සබන් කැටය විකුණන්නේ 150ටනේ. 10 ගුණයක් විතර මේ ගණන් වැඩි කරලා විකුණන්නේ. ඒතර මේක විතරක් ඇයි මේ එන්න අඩු වෙලාදී අනිත් එක. දැන් ඔය රුපියල් 40ට කිලෝමීටරයක් රුපියල් 40ට 6 කිලෝමීටරයක් දුවනකොට ප්ලේන් ටිකක් කීය? රුපියල් 10යි. ප්ලේන් ටිකක් 10ට දුවනකොට තමයි මේක 40ට.
දැන් පේන්ටියක් රුපියල් 50යි. කයර් කිලෝමීටරයකුත් රුපියල් 50යි. එතකොට දැන් මේක 5 ගුණයකින් වැඩි වෙනකොට එතකොට ටීවී එක ලස්ස 5යි ලස්ස 20යි. තව දෙයක් තමයි මේ පික්මේ එහෙම දුවන්නේ කවුද කියන්නේ. මේ පික්මේ දුවන්නේ සාමාන්‍ය ස්වයං රැකියාවක් විදියට කරන අය නෙමෙයි. මේවා දුවන්නේ රජයේ රැකියාවක් කරන අය. විශේෂයෙන්ම හමුදාවේ අය. දැන් හමුදාවේ සාමාන්‍යයෙන් ඔය කැම්ප් එකකට ගිහිල්ලා බලන්න එතන කී දෙනෙක් පික්මි දුවනවද? එතකොට ඒගොල්ලන්ගේ පඩියක් වෙනවා. ඒගොල්ලෝ අතරමැදි දෙයක් විදියට අතුරු දෙයක් විදියට තමයි මේ පික්මි දුවන්නේ. එතකොට දැන් ඒ අතරමැදි දෙයක් විදියට මේක කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක නිශ්චිත පඩියක් තියෙනවා, නිශ්චිත ආදායමක් තියෙනවා. එතකොට තව කීයක් හරි පොකට් මනි හොයාගන්න පොඩි ගාණක් මේකෙන් ගත්තා නම් ඇති. මේ කොළඹ සහ මේ අපි දැන් කතා කරන පිදුරංගල සීගිරිය මේ ප්‍රදේශවල තත්ත්වය වෙනස්. මේ පළාත්වල තියෙන්නේ හයර් තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒවත් තියෙන්නේ එක කාලයකට තමයි තියෙන්නේ. හැමදාම විනෝද ගමන් යන්නේ නැහැ. සෙන්සුරාරිද වෙන්න පුළුවන්. නැත්තම් ටුවරිසම් උනත් එක කාලයකටනේ සුද්ධ උනත් එන්නේ. වර්ෂය පුරාම එන්නේ නැහැ. එතකොට ඒ කාලයකට පමණයි මේ හයර් ප්‍රමාණය තියෙන්නේ. ඒ හයර් ප්‍රමාණය. එතකොට දැන් මේක කියනවා මේ 800ට දුවනවා 270කට. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ 270ට දුවන එකක තමයි. 270ට දුවන එකෙන් ඒ දුවන කෙනාට කිසිම වැඩක් නැහැ. අර කම්පැනි එකට හොඳයි. කම්පැනියට කමිෂන් එකක් කීයක් හරි හම්බ වෙනවනේ. උන්ට රුපියලක් හම්බුනත් වෙන්නේ කම්පැනියට. ඒතකොට මේ සම්පූර්ණයෙන්ම මේ ටීවී හරි මොනවා හරි දුවන මිනිස්සුන්ගේ ජන ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් කරලා දානවා. ඒව ගොඩනැගිච්ච විදිහක් තියෙනවා. ඒ කියන්නේ දේවල් ගොඩනැගිච්ච විදිහට වඩා හරි පහසුයි ශනිකව ඒවා කඩා බිඳ බලන්න. අමාරු කියන්න පුළුවන් අඩුවට මේ දෙනවා නම් කවුරු හරි ඒ අඩුව ගණන් අඩු නම් ඒක ලබා ගන්න එක තමයි වැඩේ කියලා. හැබැයි මේ මුළු සමස්ත චිත්‍රයේ දිහා ගත්තා. මුළු වනය දෙසම බැලුවාම අපිට පේන දෙයක් තමයි එහෙම අවුල පේන්න ගන්නෙ. මේ අපි මේ කොළඹ මිල නෙමෙයිනේ තියෙන්නේ මේ සිරිපාදට ගියාම. සිරිපාදට ගියාම වෙන මිලක් නේ තියෙන්නේ. ඒ විශාල ටිකක් වැඩිවීමක් තියෙනෝනේ. එතකොට දැන් අපි කියනවා මේ සිරිපාදට මේ කොළඹ මිලටම දෙන්න සිරිපාදට මේ ඒ වතුර බෝතලේ කොළඹ රුපියල් 100යි සිරිපාදේ 500 වෙන්න පුළුවන්. එතකොට දැන් සිරිපාදේට ගිහිල්ලා දෙන්න බැහැනේ රුපියල් 100ට. ඒ වගේ තමයි කියන්න ඕනේ බලපෙ ඉස්සරහට මේ තවත් මේක ගැන කතා කරන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්.